ඇවිල්ලා ෂූටින් නාලිකාවට කියලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අපි සුපිරි පොට් එකකට තමයි ඔයාලා එක්කගෙන ඇවිල්ලා තින්නේ. කුරුණෑගල මූන් ෂොට්. කුරුණෑගල තෙලියගොන්නේ තමයි තියෙන්නේ. නුවර පාර එන්න ඕන කිලෝමීටර් 4ක් වගේ යනකොට තමයි හම්බෙන්නේ. 7 to 11 රෙස්ටුරන්ට් එක ගාව තමයි තියෙන්නේ. අපි අතුලට ගිහින් බලමු මොකක්ද තියෙන්නේ. හායි මේ මොකක්ද නම වගේ අෂ්කර් මේ මූන් ෂොට් කියන්නේ මොකක්ද? මූන් ෂොට් කියන්නේ මෙතන ගේම් සෙන්ටර් එකක්. මෙතන පූල් බෝඩ් එකක් තියෙනවා. තව PS4 Xbox තව ඒව තමයි තියෙන්නේ. යාළුවනේ අපි මේ ස්ටාෆ් එකකින් ඉන්න අස්කර් බ්‍රෝ එක්ක අපි බලමු ගේම්ස් රිවිව් එක. මේ මැෂින් එක කියන්නේ එයා හොකි. මේක ඉන්ට්‍රස්ටිං ගේම් එකක්. ඩිස්ක් එකක් තියෙනවා. ඒ පැත්තෙන් ඉඳන් ගහන්න ඕනේ මේ පැත්තට. මේ පැත්තේ තියෙනවා ගෝල් එක. ඒ ගෝල් එකට දැම්ම ස්කෝර් එක. ඒ කියන්නේ මේ පැත්තට ස්කෝර්. මේ ඒ පැත්තේ ඉන්න කෙනා මේ පැත්ත දැම්මොත් මේ පැත්තේ කෙනාට ස්කෝර්. ඒ පැත්තේ කෙනා මේ පැත්තට ගෝල් එකක් දැම්මොත් මේ මෙයාට ස්කෝර්. එතකොට මේක ටයිම් එකක් රන් වෙනවා මෙතන. ඒ ටයිම් එක ඇතුළත මේ වැඩියෙන්ම ස්කෝර් ගන්න කෙනා දිනනවා. එතකොට මේකේ ප්‍රයිස් කොහමද යන්නේ? මේකේ ප්‍රයිස් එක 200. මේකේ ටයිම් එකක් රන් වෙනවා. අපි කොයින් 4ක් විතර දෙනවා. මෙන්න මේක තමයි කොයින් එක. මේ කොයින් එක මෙතනට දාන්න තියෙනවා 4ක්. දාපුවම ගේම් එක රන් වෙනවා. ඊට පස්සේ සෙල්ලම් කරන්න තියෙනවා. හරි එහෙනම් අපිට පොඩි රිවිව් එකක් දෙන්න පුළුවන්ද මේ ගේම් එකේ? සෙල්ලම් කරලා බලමු. හරි එහෙනම් අපි සෙල්ලම් කරලා බලමු. මොකද්ද මේ බෝඩ් එක? මේක තමයි 8 pool කියන්නේ. මේකට බිලියඩ්ස් කියලා කියනවා. මේක ඉන්ට්‍රස්ටිං ගේම් එකක්. මේකට අපි ප්ලේ කරන ගමන් හරි මම මේක නම් මොකුත් දන්නේ නැහැ හැබැයි ඔයා අවුලක් නැහැ නේද උඩ? ඔව් මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම් ප්ලේ කරනවා. හරි thank you. මෙහෙම තමයි මේක බ්‍රේක් කරන්න ඕනේ. එතකොට මේ ෆෝස් එක දාලා බ්‍රේක් කරන්න ඕනේ. ඒතකොට මේ ගේම් එකේ බ්‍රේක් එක තමයි ඉන්ට්‍රස්ටිං එක. ඒතකොට හරියට බ්‍රේක් කරගත්තොත් හරියම ප්ලේ කෙනෙක්ට ඕපන් එකෙන්ම ගේම් එක ෆිනිෂ් කරන්න පුළුවන්. හරි එතකොට අයියේ මේ දෙකේ මේ බෝල වල වර්ග දෙකක් මට පේනවා තනි පාටයි පාට දෙකේ ඒවට මොනවද කරන්නේ? මේ ඒවට කියන්නේ දැන් මේ වගේ මේ තනි පාට තියෙන ඒවට කියන්නේ සොලිඩ්ස්. හරිද? අපි තව නමක් කියනවා ස්පොට් කියලා. සොලිඩ් ස්පොට්. අපි මේවට කියන්නේ ස්ට්‍රයිප්ස්. හරිද? දැන් මේක දැන් බ්‍රේක් කරන තුරු එක බෝලයක් ගියොත් තාම ඕපන් කියලා තමයි කියන්නේ. එතකොට මේ තියෙන තැන ඉඳන් මොකක් හරි බෝලෙට කෙලින් ගියොත් දැන් ස්ට්‍රයිප්ස් එකට ගැහුවනම් ඒ ටීම් එකට ස්ට්‍රයිප්ස් එකයි. දැන් එයා සොලිඩ් එක ගැහුවනම් ඒ ටීම් එකට සොලිඩ් එකයි තියෙන්නේ. එහා පැත්ත කෙනාට මේ ටීම් එකට ස්ට්‍රයිප්ස්. එතකොට අයියේ මෙතනට දන්නේ නැති කෙනෙක් ආවත් එයාටත් මේක ප්ලේ කරන්න වල කියලා දෙනවද? ඔව් අනිවාර්යෙන් කියලා දෙනවා. අපෙන් ඇවිල්ලා ආවොත් අපි මේ ෆුල් ගේම් එකම එක්ස්ප්ලেইন කරලා එයාට 0 knowledge එක තියෙන කෙනෙක්ටත් ෆුල් knowledge එක දීලා එයා හොඳ ප්ලේ කෙනෙක් කරනවා. එතකොට අයියේ මේකේ ප්‍රයිස් එක කොහමද? මෙතන ප්‍රයිස් එක බැලුවොත් half an hour එකට 350 1 hour එකට 700 රෑ 10න් පස්සේ 1 hour එකට 800 half an hour 400. හරි එහෙනම් අපි ඊළඟ ගේමකට ගිහිල්ලා බලමු. මේවට කියන්නේ ආර්කේඩ් ගේම්ස් කියලා. මේක එක කොයින් එකක් 200. එතන අපි බිල දාපුවම එක කොයින් එකක් දෙනවා. ඒ කොයින් එක අරන් ඇවිල්ලා මෙතනට දාන්න තියෙනවා. මෙතන දැම්මාම මේ ගේම් අපිට කැමති ගේම් එක සිලෙක්ට් කරලා සෙල්ලම් කරන්න තියෙනවා. ඒ කියන්නේ ගේම් එක ඉවර වෙනකම් සෙල්ලම් කරන්න පුළුවන්. මේ ඒ ටිකම ඔක්කොම මේ සේම් ගේම් ටික වෙනස්. Ready go. මේක තමයි කාර් ගේම් එක.
මේකට කියන්නේ රේසින් ස්ටියරින් වීල් ගේම් එක. මේක 1 hour මේක බුක් කරලා තමයි සෙල්ලම් කරන්න තියෙන්නේ. මේක 1 hour එකට 500, half an hour එකට 300. මේ පැත්තේ තියෙන්නේ මේකේ තියෙනවා famous game Model Combat, GTA 5, ඊට පස්සේ PUBG, සාමාන්‍යයෙන් Xbox latest එක ගහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒවට එන games වලින් famous games 10ක් විතර තියෙනවා. ඉතින් මූන් ෂෝට් එකට අපි අද ආවා. ඒකේ දැන් ගේම්ස් වල රිවිව් අපි ඔක්කොම කරා. එයාලා ඒ අයියා හොඳට අපිට කියලා දුන්නා අස්කර් බ්‍රෝ. සුපිරියටම අපිට ගේම් ගැන පැහැදිලි කිරීමක් කරා. දැන් තමාර කට්ටියට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් දුර ඉන්න කෙනෙක් කොහොමද ඔන්ලයින් බුක් කරන්නේ කියලා. අපි ඒක එයාගෙන් අහලා බලමු. අයියේ කොහොමද මේක දුර ඉන්න කෙනෙක් කෙනා නම් කොහොමද බුක් කරන්නේ? අපේ හදලා තියෙන ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඒකෙන් උත් බුක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා. ඒකෙන් කන්ටැක්ට් කරලා බුක් කරන්න පුළුවන්. හරි. ඒ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ලින්ක් එක අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒත් එක්කම ගේම් එකක් ප්ලේ කරන ගමන් අපිට කොෆි එකක් බොමේ අවස්ථාවක් තියෙනවා මේ මූන් ෂොට් එකට ආවොත් කොෆි එකක් වතුර එකක් ඒ ටිකත් අපිට එතනම තියෙනවා. ඔයාලට ඕන දේ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් ඔයාලව හම්බ වෙනකන් අපි අද නවතිනවා. මේ වගේ සුපිරි කොෆි එක රස බලන ගමන් රිස්ලන්ත් මේ වගේ ප්ලේස් එකකට ඇවිල්ලා කොල්ලොත් එක්ක චිල් එකේ කාලේ ගෙවන්න පුළුවන්. ඉතින් කොල්ල සෙට් එකක් එක්කම ගෙනවා නම් තමයි මේ වගේ පොට් එකකට සුපිරි. තනියම ඇවිල්ලා ප්ලේ කරන්න මෙතන ගේම් තියෙනවා හුඟා. ඉතින් ඇවිල්ලා ඔළුව ඉතින් කොල්ලොන්ගේ තියෙන ඔළුවේ බර නිදාස් කරගෙන පොඩ්ඩක් චිල් වෙලා යන්න.